අද මේ වීඩියෝ එකෙන් ඔයාලා දන්නේ නැති මිත්‍යා මත 10ක් බලා ගන්න පුළුවන්. ඉතින් අන්තිම වෙනකම් බලන් හිටියොත් ඔයාලට පුළුවන් නේද එකේ කොහොමද වතුර පාවිච්චි කරන්න හැටි කියලා බලා ගන්න. So begin my third myth busting video. පළවෙනි මිත් එක තමයි අපිට පුළුවන් ද බිත්තරයි ස්නෝබෝලුයි ෆයර් චාර්ජ් කරලා එළියට යවන්න. හරි ඉතින් අපි මේ විදිහට නෙදරක් එක ලයිට් අප් කරමු. මේ විදිහට අපි ස්නෝබෝල් එක දැම්මොත් what the fuck ඒක වැඩා. හරි අපි මේ තව TNT ටිකක් දාමු. මේ මොකද බිත්තර බලන්න ඕනේ අපිට බිත්තර. මේ විදිහට එකක් දාගමු. යෝ what the hell මල්ලේ. අඩා ඒක වැඩා. හරි ඉතින් ඒ මිත් එක ඇත්තා. හරි ඉතින් ඊළඟ මිත් එක තමයි අපිට පුළුවන් ද මැප් එක මාක් එකක් දාන්න බැනර් එකක් පාවිච්චි කරලා. හරි ඉතින් අපි මේ විදිහට normal map එක create කරගෙන ඒක අරගෙන මෙහෙම තියනවා ලස්සනට. අපි දැන් මේක දාගමු මෙතනට. nope ඒක වැඩ නෑනේ. හරි ඒක වැඩ නෑ වගේ තමයි අපිට පේන්නේ. හරි අපි එහෙනම් ඊළඟ map එක බලමු. අර මොකද්ද empty ලොකේටර් මොකක්ද දෙක ඒකත් අපි ක්‍රියේට් කරගමු. හරි ඒකත් ලෝඩ් වුණා. හරි දැන් ආයෙ දාමු. nope ඒ මිත් එක බස්ටඩ්. ඊළඟ මිත් එක තමයි අපිට ස්නෝ වල ක්ලයිම්බ් කරන්න පුළුවන් ද ලෙදර් බූට් එකක් දාලා කියන එක. හරි මේ විදිහට මම ලෙදර් බූට් එක දාගන්නවා. ඊළඟට මේක ආයි මෙතනින් තියලා මේක අතරට ගිහලා අඩා ඒක වැඩ. හරිද මේ අපිට දැන් ඒකට 3ක් කියන්න පුළුවන්ද බලමු. නෑ 3ක් මම ගියා අඩා what the අම්මා අඩේ අපිට මෙහෙමත් යන්න ෆකින් එහෙනම් ඒ මිත් එක ඇත්තා. හරි ඉතින් ඊළඟ මිත් එක තමයි ශල්කර්ස්ලට ඉන්විස් ගැව්වාම අමුතු බය හිතන විදිහට තමයි උන්ගේ ඇතුළ පේන්නේ නේ. හරි මේ විදිහට අපි ශල්කර්ස්ලා ටිකක් ස්පෝන් කරගමු. ඊළඟට ඉන්විස් ඒක මේ වැඩ නෑ. හරිද මේ හුන්ට ඉන්විස් වැඩ කරන්නවත් නෑ. හරිද ඒ මිත්ත බස්ටඩ්. හරි ඉතින් ඊළඟ මිත් එක තමයි මේස් එක ආර්ම් ස්ටෑන්ඩ් වලට පාව වැඩ කියන එක. අපි ඒක බලමු. හරි අපි මේ විදිහට ආර්ම් ස්ටෑන්ඩ් එක තියාගෙන ඉක්මනට මේ චීට්ස් කරලා සර්වයිව් වෙමු. නැත්තම් අර ගෙටක් ගලගලනවනේ. හරි moment of truth. හරි ඉතින් ඒ මිත් එක බස්ටඩ්. හරි ඉතින් ඊළඟ මිත් එක තමයි ස්නෝ බ්ලොක් එකක් උඩ කාපට් එකක් තිබ්බයි කියලා එතනින් එන ෆෝල් ඩැමේජ් නැති වෙන එක නැති වෙන්නේ නැහැ කියන එක. හරි ඔයාලට තියෙනවා මෙන්න මෙහෙම තමයි පේන්නේ. අපි උඩට යම් මේක උඩට මන් කොයිකටත් කියලා සර්වයිවල් වුණා. අපි පනිමු. යෝ ඒ මිත් එක ඇත්තා. හරි ඉතින් ඊළඟ මිත් එක තමයි ඔයාලා දන්නේ නැති කොහමද චෙස්ට් එකක් උඩින් බ්ලොක් එකක් තිබ්බයි කියලා මේ ඒ චෙස්ට් එක ඕපන් කරන්න බෑ. බට් අපිට ඒක උඩින් ඩේට් එකකුයි ලීව් එකකුයි තිබ්බහම අපිට ඒක ඕපන් කරන්න පුළුවන්. අපි ඒක බලමු. හරි පේන ඇති චෙස්ට් එක තියෙනවා. අපි මේක ඔන් කර බෑ මං ඔබනවා ඔයනට වල පේන්නේ ඒක බෑ. ඉතින් ඒ මිත් එක බස්ටඩ්. මොකද කියනවා නම් චෙස්ට් එක ඕපන් වුන්නේ නැහැ. ඊළඟ මිත් එක තමයි අපිට පුළුවන් ද ස්පීඩ් ගහලා බ්ලොක්ස් දෙකක් උඩින් ඇවිදන් යන්න. හරි දැන් ඔයාලට පේනවා මේ අපි දැන් මෙහෙම ගියයි කියලා දැක්කනේ වැටුණා. හරිද හැබැයි අපි දැන් මේම මෙතනට ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙතනට ඇවිල්ලා ස්පීඩ් පෝෂන් එක ගහගෙන අරයට දිව්වොත් යෝ ඒක වැඩ. හරිද ඉතින් ඒ මිත් එක ඇත්තා. ඊළඟ මිත් එක තමයි පිලේජර්ස්ලා ක්‍රීකින්ලට බයයිද කියන එක. හරි අපි මේ විදිහට පිලේජර්ස්ලා ටික දෙනෙක් ස්පෝන් කරගමු. එතකොට ගොඩක් ඉන්නවනේ. හරිද මූ මොකද මට ගන්න. අපි ස්පෝන් කරමු ක්‍රීකින්ව හරි මැදින්. යෝ බයි. හරි ඒ කියන්නේ ඒ මිත් එක ඇත්තා. හරි ඉතින් ඊළඟ මිත් එක තමයි අපිට පුළුවන් ද නෙද එකේ වතුර පාවිච්චි කරන්න කෝල්ඩ් රන් එකක් පාවිච්චි කරලා. හරි අපි මේ විදිහට ලයිටරෙන් පත්තු කරලා සර්වයිවල් ඉන්නේ පිච්චෙමු. ඊළඟට මෙතන කෝල්ඩ් රන් එක තියෙනවා. පනිමු. යෝ අඩා වල්ලේ ගාඩ යේ අපි ආයෙ බලමු. අයියා මේකට යන්න කලින් මැරෙන්න. හරි මෙයා යෝ ඒ ගාඩ අඩා හරි එහෙනම් ඒ මිත් එක ඇත්තා.
හරි ඉතින් ඊළඟ මිත්තක නෑ ඊළඟ මිත්තක නෑ ඊළඟ මිත්තක තමයි මේ අපි මන්දන්න මන් දන්න බැංවා හරිත මේ ඉතින් මේ වාලා මෙච්චරලාරී විඩියක බැලුවනම් එන්ජෝයි කරනම් ලයික් ඇදදාන්න අමත කරන්න අපි ඊළඟ විඩකින් හම්බවූ හැමෝටම් ගුඩ් බයි